Hello travelers. සුබ සන්ධ්‍යාවක් වේවා එනම් හැමෝටම. අදත් පොඩි හීනයක් ඉෂ්ට කරගන්න යන්නේ. ඒ තමයි අපේ චූටි දූත් එක්ක සිරිපා කරුණා කරන්න යන එක. ඉතින් මේකත් අපේ දෙන්නගේ මේ තිබ්බ ලොකු හීනයක්. දැන් එයාට අවුරුද්දක් පිළිලා හින්දා එයාව එක්කන් යන්න පුළුවන් කියලා හිතනවා. මොකද චූටි කාලේ නම් එක්කන් යන්න බෑ, සීතලයි. ඒ දේවල් එක්ක දේශගුණයත් එක්ක එයාට වරොත්තු දෙන්න අමාරුයි. ඉතින් ඒ හින්දා හරි අමාරුවෙන් ඉවසගෙන එයාගේ බර්ත්ඩේ එක යනකම් හිටියා. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති බර්ත්ඩේ එකට අපි කොහොමද එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා. මේ දානයක් දුන්නා. ඇත්තටම පාටි එකක් ගත්තේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එකත් යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ අද යන්නේ සිරිපා කරුණා කරන්න. මේකත් අපේ තිබ්බ ලොකුම හීනයක්. මොකද අපි සිරිපා කරුණා කරන්න ගියෙත් මේ ලොකු වුණාට පස්සේ ඉතින් අපේ චූටි දුවට එයාගේ පළවෙනි අවුරුද්දේම සිරිපා කරුණා කරන්න යන්න ලැබෙනවා. ඇත්තට මේක ලොකු පිනක්. ඉතින් එහෙනම් අපි යමු. දැන් මේ දෙන්නම ලෑස්තිලා ඉන්නේ. අම්මයි දුවයි දෙන්නම ඉන්න බලමු. මොකද කරන්න කියලා. කො බලන්න. හෙලෝ ජෙන්දියා. හලෝ කියන්. හලෝ. ටෝච් එකක් හම්බෙලා නේද? කොහෙද යන්නේ? කොහෙද යන්නේ පුතේ? අපි සාදු කියන්න යනවද? සාදු කියන්න යනවද? සාදු බලන්න යනව නේද? සෝයි. සාදු. ඔව් සාදු බලන්න යනව නේද? ඉතින් මෙන්න මෙතන අපිට අවශ්‍ය ටිකක් තියෙනවා. අවශ්‍යම ටික අරන් යන කෑම බීම චූටි දූගේ ඕනම කරන බඩු ටික ඉස්සරහා තියෙනවා. ඊට අමතරව මේ සෙල්ෆි ස්ටික් ඒ ටික, එතකොට අපේ සපත්තු ඒ සෙට් එක. පිටිපස්සේ තමයි බඩු ටික දාගත්තේ. සාමාන්‍යයෙන් අපි දුර ගමනක් යනවා නම් සාමාන්‍යයෙන් වාහනේට අවශ්‍ය කරන ඔක්කොම දේවල් ටික අරන් යන්නේ. ඔයිල් එක, කූලන්ට්, ඩීසල් අරන් යනවා. මොකද සුපර් ඩීසල් හැමතැනම නැහැ සමහර තැන්වල. ඒ හින්දා සාහනිත් ඒවා ටූල්ස් ටික තියෙනවා ඇතුලේ. ඉතින් මෙන්න මෙතන තමයි අපි බඩු ටික අපි දාන් තියෙන්නේ. පේනවනේ ලොරියක විතර බඩු තියෙනවා අම්මාගේ දුවගේ. ඔන්න ඔහමයි බඩු ටික පටවන් තියෙන්නේ. Baba. Dad දෙකක් තියෙනවා. දත් දෙකක් තියෙනවා. ජෙන්දි බයික් අන්න නැගිටින්න බුදු අම්මේ හයේ ඉඳන් දොයියනෝ නේද ඔරගෙඩියා. නැගිටින්නවා. සිලිපාද යන්න ඈ සාදු වඳින්න යන්න. කොහොමද දොයියන්නේ? සීකබූ. අපි දැන් ඉන්නේ තෙලිගම. මේ අටා මාරේ වෙලාව දැන්න. ජෙන්දි මොනවද ඕනේ? ජෙන්දි නම් එනකම්ම නේදි. දැන් එකට නැගිටින්න නම් එනකම්ම නේදි. ඔය දැන් තමයි ඇහැරෙක දැක්කනේ ඇහැරපු විදිය. හරි අමාරුයි. මේ ටිකක් ඉනිහිමින් ආවේ. එන ගමන් එකක් යන්නේ දීපමඟ
ඉතින් ඒ වහන්නත් පොඩ්ඩක් උදව් කරා මේ දෙමළ කට්ටියක් මේ හරියට මේව කරගන්න බැරුව වාහනේ පාර මැද්දේ ඒගොල්ලන්ට උදව් කරලා පොඩ්ඩක් එන ගමන් මේ අපි තේ බොන්න කියලා හදන්නේ. ජෙන්දිටත් දැන් කෑම කන වෙලාව. අම්මි ජෙන්දිට බත් කවන්නේ නම් චුකුබු ඔහොම නිදා ගන්නවද මං අහන්නේ ඈ බූන් එකට නැගිටිනවා ඔහොම නිදා ගන්නවද ඈ මේ දෙන්න මේ වඩ සතුට දැන් දාලයි කියලා බයි අපච්චි රුම් එකක් දෙන්න පුතේ අපච්චි රුම් එකක් දෙන්න අපච්චි රුම් එකක් දෙන්න කො මෙල්ල බදා අපච්චි මාගේ කො යයි කියලා බයි පේනව නේද මෙයාගේ තියෙන කට්ටකම ජෙන්දිගේ කෑම එක ගන්න මොනවද තියෙන්නේ අම්මි මෙයාට කන්නද කැරට් හදලා යේ කොළ හදලා කැරට් කැරට් කනවනේ හාවි නේ ඔයා ඔයා හාවි නේද සංහාවි නේද ඔයා ඔන්න අපි ජන්දිට ගෙදරින් අම්මි උයන් ආපු කෑම ටික මේ ඔන්න කනවා දැන් තව ඩිංගෙන් දඟලලා බිම සීට් එකෙන් පල්ලෙහාට ඒක අල්ලන්න බෑ බත් කන්න පහද හඳ මාම පෙන්නන්න පුතේ පහයි දාන්න හඳ මාමකෝ හඳ මාමකෝ හඳ මාම උඩද ඒකනේ චූටි දූ දැක්කනේ පහද දාන්න කො හඳ මාම දැක්ක අපච්චි දැක්ක හඳ මාම ඔව් කිරිපැණි ගේන්න කියන හඳ මාම කිරිපැණි ගේන්න කියන කො හඳ මාම කිරිපැණි ගේන්න කියන පහද දාන්න අපච්චිට පහයි ෆිට් එක අපි යනවා දෙකක් යාමේ දාලේ කියලා බයේ ඉන්නේ යා ඔව් දාලා කොහෙන්ද කොහෙන්ද Yan naman na doon gila. Mga doon. Yan na. Mga doon. අපි දැනුයි ආවේ මේ 11:53යි වෙලාව මේ හරියටම ඉන්නේ සිරිපා නල්ලතන්නියේ මේ බස් ස්ටෑන්ඩ් එක ගාව මේ සෙනග නම් නැහැ. ඉතින් මේ මෙතන ඉන්නවා නිලධාරි මහත්තයෙක්. ඉතින් එයා මෙතනින් එන වාහන හැමතැනම චෙක් කරනවා.
මේ චෙක් කරනවා කියන්නේ අපේ මේ දවස්වල පාස් එක ඕනේනේ. ඉතින් ඒ හින්දා පාස් එක නැතුව කවුරුත් එන්න එපා. මේ ග්‍රාමසේවක මහත්තයා ගාවට ගිහිල්ලා PHI මහත්තයාගෙම අප්ලෝඩ් එක අරගෙන ඒ පාස් එකත් එක්ක එන්න නැත්නම් මෙතනින් ඇතුළට ගන්නෙ නෑ. ඔයගලන්ට ආපුව හැරිලා යන්න වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක කරන්නේ 24 වෙනිදා. මේ ඉතින් මේ ඒ හින්දා පාස් එක නැතුව කිසිම කෙනෙක් එන්න එපා. අපි දැන් යනවා පාකින් එකට. ගිහිල්ලා ඊට පස්සේ චුටි දු තාම ඉදි. ඉතින් එක්ක එහෙම යනවා. අපි බලමු කොහොමද කියලා. මේ කලසම අප්පච්චි යee ෂෝයි අඳවන්න අප්පච්චි යඩේ දැන් නැත්තම් මේක අඳවන්නද මේ ෂෝයි ෂෝයි මේක අපෝ අනම කොත් යනවනේ ඔයාට ඈ ඔකෝ අනම කොත් යනවනේ කක්කේ බබ ජෙන්දි බබා බඩ ගෙඩියා බඩ පුම්බල උඩ ඇරියා ඩිංගිඩි කිරිකො ඩිංගරට කර සෝයි දාන්න සාදු වඳින්න යන්න සෝයි දාන්න තුටිදු අපි දැනුයි ආවේ 12ත් වුණා කොහොම හරි හවස 5ට 5 විතර තමයි අපි පිටත් වුණේ කඳාන ඉඳන් ආවේ කඩවත කිතුල්ගල ඊට පස්සේ ගිනි ගත්තේ නේ පැත්තේ හැට නල්ල තන්නි වලට මේ ඉතින් මේ චූටි දුවත් ලෑස්ති කරගෙන යමු සෙනග නම් ගොඩාක්ම නැහැ නමුත් නැත්තේත් නැහැ යම් කිසි ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා මේ එතන හිටපු රාලහන් මහත්තයා මේ කතා කරපිට එක මේ හරි හොඳයි අත්‍තරම ඒ වගේ මිනිස්සු ඉන්නවද කියලා හිතා ගන්න බැරි තරම් මේ ඉතින් මේ සීතලයි මේ අද එන්දරට ටිකක් සීතල ගතියක් තියෙනවා මේ චුටි දු වඩන ජෙන්දි යනවා අපි ගිහිල්ලා බලමු එහෙනම් Gogahis puten biju adiwentai Gogahis puten biju adiwentai Naglove na Raju pingantai Nagalove na Raju pingantai Saturu bayak අපි පටන් ගත්ත කරුණා කරන්න ජෙන්දියා වඩාගෙන ගියේ වඩාගෙන යන්න බෑ යාර ඒ හින්දා අපි තීරණය කරා එල්ල ගන්න ඔය ඉන්නේ දැන් එල්ලේ කසාගේද Jantian ini saw you on the train yesterday. sorry You on the train yesterday? no, no. We are coming we are wait on vehicle Ah, okay. plan where from you You're been or coming back? You're going? yeah quite
Good luck with the baby. Thank you very much. Where from you? Huh? Where from you? UK. UK. Oh, Yeah. nice to meet you. Yeah, and you. Okay. Aggala kandung puta, hele nagindong puta. Aggala kandung puta, hele nagindong. Kini kodut wandawan, dadu kodut wandawan. Ape budun api wandin, perali perali api wandin. Aggala kandung puta, hele nagindong puta. Aggala kandung puta. Hele nagindong puta. අපි ගෙනාව බෑග් එක අටපිරිකර වගේක් ගෙනාවා. ඉතින් ඒක අරගෙන ගියා අපේ ආපු අයගෙන. අපිත් එක්ක අපි කෙනෙක් නෙමෙයි. සිල්වා කරුණාකරව හම්බෙච්ච එක්කනේ. ඉතින් අපිට පොඩ්ඩක් නිදා හම්බුණා. බෑග් දෙකක් උස්සා. ඉෂු මායි ජෙන්දිත් එක්ක උඩට යනවා. යමු යනවා. ඉතින් යන්නේ කිරිකෝඩුවේ තාම එලාව චරිතවල පේස් කරලා ආශිර්වාද කරලා එකන් යන්න ඕනේ. දැන් තමයි යහරනේ. ඉස්සරලා ඩෑඩි කියන ගමන් නිදාගෙන ආවේ. පෙරගෙඩියා. මේ දැන් එඩි කරන්නේ මේ පල්ලයට යන්න ඕනේ. අන්න තමයි. පෙති පිළිමක යන් Bagus betul Pak. Bagus betul. Nah. Oke. Dan kita saluran nanti. Satu sedikit. Agak dong kita. Dong kita. Kandung pusa. Jadi kandung pusa. Jadi kodut pandewan. Lalu kodut pandewan. Jadi kodut pandewan. Jadi kodut pandewan. දැන් වෙලාව 4:45යි. දැන් අපේ ජෙන්තිගේ ටී ටයිම් එක. ඒ හින්දා පරිපෙල් ටික නගිද්දී ඥාන් ඥාන් ගගා අඬන්න ගත්තා. එහෙනම් ඔන්න දැන් එකන් ආවා. එයාට කිට්ටි හදාගෙන වතුර ටිකක් ඉල්ලගත්තා අපි. මේ නෝ නිදාගත්තෙත් නැහැ. බවද දුන්නෙත් නැහැ. හිටියා. කො බලන්න. හලෝ ජෙන්දියා. කො? ආ කිය.
කොයි බලන්නේ? හරි. හා. මොනවද? ආගෙක දෙන්න පස්සේ. හරියටම පහේ කනිසමට ඔන්න යාගේ කිරි එක දෙන්න ඕන. නැත්නම් ඉතින් මුළු මේකම දෙකවදත් කරලා තමයි නවතින්නේ. මට පෙන්නේ ගත් සේ ආඩු නොවන ජීවිතේ හම්බෙච්ච සුන්දරම ලස්සන දවස අද. ඒ තමයි චුටි දුත් එක්ක සිරිපා කරනා කරන්නව. දැන් උදේ 5යි ගානක් ඉරේ පායගෙන එනවා. තා චුට්ටක් තියෙනවා අපිට කරුණා කරන්න. එකක් යනවා මෙහා නම් සපම සපලින්දක විසුපල්ලා. Maybe.
ඉතින් ඔන්න උඩමළුවේ දැන් කවුරුත්ම නැහැ. අපි විතරයි ඉන්නේ. චන්දි අපච්චි අම්මි විතරයි ඉන්නේ උඩමළුවේ. කවුරුත් නැහැ. නේද? චුට්ටු. මොකද අනේ සීතල නැහැ? සීතල නැත්නම් නෑ බලන්න. සීතල නැත්නම් යා හරි ආසයි ක්ලයිමේට් එකට. චුටි දූ. අපි දැන් එල ගොඩක් කළා මේ දැන් යන්න ලෑස්ති වෙනවා. කවුරුත් නැහැ මේ නම්බරට කෙනෙක් කෙනෙක් වගේ තමයි ඉන්නේ උඩමළුවේ. දැන් ඉතින් පාලට කරුණා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ජෙන්දි බබා. බඩ ජෙන්දි බඩ. You are my lucky girl. අම්මගේ sweetie. අම්මා කට්ටේ. සීතල කියලා දෙයක්වත් තියෙනවද කියලා? විසිතුරු කුමරුන් දන්දී ඒවානේ විසිතුරු කුමරුන් දන්දී එවනේ පසතුරු කර ගත් තේතුන් සාරණී පසතුරු කරගත් තේතුන් සරණේ පුන් සඳමින් වැඩ ඉන්දින මුනින්දා වෙන් කරවා දස
චූටි දූ පොඩ්ඩක් තෙමෙන. චූටි දූ. ඉතින් අපිට තියෙනවා. එයාට හොඳයි එයා බායිලු. එයානේ අපි වඩාගෙන ආවේ ඒ හින්දා එයාට මානසිලු. ඔයාට මානසි. අප්පච්චිට අම්මිට මානසි. මේ පාර තමයි අපි බෑගොත් උස්සගෙන. බැස්සේ නේද? ඈ? පරක් වෙලම් බැස්සේ. ඔව් මේ සැරේ පරක්කුයි කියන්නේ හොඳටම. සෑහෙන එලාවක් ගියා පල්ලයට එන්න. මොකද මේ බෑග් දෙකක බඩු එයින් වැස්ස ඉතින් වාහනේ ඩ්‍රයිව් කරන් ඇවිල්ලා දැන් ආයෙ යන්නත් ඕනේ. ඒ මාසියත් එක්ක ඉතින් ගොඩක් අමාරු වුණා. හැබැයි ඇත්තටම මේ පුදුම සතුටුයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට අපිට නොලැබිච්ච දේවල් අපේ දරුවට දෙන්න පුළුවන් වෙච්ච එක. ඔයාගේ පළවෙනි අවුරුද්දෙම. ඉතින් ඇත්තටම බලන් ඉන්නවා නම් අම්මලා තාත්තලා දවස් දෙකක් තුනක් වගේ නෝඩුවක් දාලා ඇත්තට මේ වගේ තැනකට එක්කන් එනවා කියන්නේ ලොකු පිනක්. තමන්ගේ දරුවා. නේද? අනිවාර්යෙන්ම. අපිටත් මේ ඇත්තටම කවුරුත් නෑ අපි දෙන්න තමයි ඔක්කොම කරගත්තේ. බඩු ක්ලාස් එක ගන්න එක බබා වලා ගන්න එක ඉතින් යාව එක්කන් එන එක එක්කන් යන එක හැමදේම. ඒක වෙනම අත්දැකීමක්.
දැන් මේ බෙලිමල් බොණ්ඩ නැවතුණා. ජැන්තියට චුට්ටක් දෙන්න ඕනේ. යාත් ආසයි. ඔය බොණ්ඩ. මෙයාට පොඩ්ඩක් දැන් මේ ඇවිල්ලා දැන් පොඩ්ඩක් විශේෂ වැඩි වෙලා. කො පුතේ මේ කො අපි ආවා කියන්නේ සාදු වැඳලා ආවා කියන්නේ සාදු වැඳලා ආවා කියන්නේ ඒක ගන්න බෑ. මොකක්ද? බෙලිමල් සමග හකුරු. වට හකුරු කැල්ලක් ඕනද? ඈ? වට හකුරු කැල්ලක් ඕනද? හරි හොඳට. පාප්පාචි. සසයිද? අනෝ ගන්න. එකක් ගන්න. දෙකක් ගත්තා. thank you. නෑ ඉන්නවන්දි. යා. තම්බෑ. තාම නෑ අල්ලන්න ගිහින්. අවුරුදු 9 විතරයි. අල්ලගෙන නැගිටිනවා තනියම. තම්බෑ. සසයිද? ඒකත් තමයි මේක. හරි අල්ලගෙන නැවිත්ලා මේක තිබ්බත් මෙහෙම ඇවිදිනවා තනියම. ඇති. එයි හකුරු කැල්ල. ඔව් පදින්න. වගේ අකුරු කැල්ල. බෙලිමල් බොඩ්. එපා වාකුරු දෙන්න. තුඩි කැල්ල. මගේ අකුරු කැල්ල. තාමයාට පැන් රස දෙන්නේ නැහැ. අකුරු කැල්ල. නැති. හලගන්න තුබන්. හලගන්න තුබන් පුතේ. ගන්න පුළුවන් වේද? පුළුවන්. මෙයා කොහොමද පොත්ත මල්ලි? ඔයදවත් මොන ආසයි? අනේ බබා. ඔන්න අපේ ජෙන්දියා බෙලිමල් බොනවා. සසයි. හා. ඔව් ඒක නම් ඇත්ත. මරිකද්ද? ඇත්ත. තාම දෙන්නේ මේ මොනවද? දැක්කනේ අපි බෙලිමල් ජෙන්දිව. වත් මේ සීනිවත් නෝදා ආසයි බොනවා. මේ තව